අපි මේ දැන් යන්නේ මේ හයිවේ එකේ තමයි මේ යහ පැත්තේ තියෙනවා මං හිතන්නේ ඒක මට දැක්කේ හරියට කිලෝමීටර් මං හිතන්නේ 5ක විතර බ්ලොක් එකක් තියෙනවා ලයින් දෙකම බ්ලොක් වෙලා තියෙන කිලෝමීටර් 5ක් විතර දැන් මේ වෙනකොට තව ඉස්සරහට මට කියන්න බෑ ඉතින් ලස්සනයි මොකද මං හිතන්නේ හිම නිසා මොකක් හරි පාරේ අනතුරක් සිදු වෙන්න ඇති ඉතින් නිතර අනතුරු සිදු වෙනවා ජපානයේ මොකද රියනතුරු පොඩ්ඩක් තියෙනවා මේක අඩු රටක් ඒ වුණාට ඉතින් ඒක සිදු වෙන්නේ කොයි වෙලාවද කියලා කියන්න බෑ යම් හිතන්නේ කිලෝමීටර් 5යි මේ වෙනකොට මම හිතන්නේ කිලෝමීටර් 6කට කිට්ටුව දැන් එහාකටත් වැඩි මම හිතන්නේ දැන් ඉතින් කිලෝමීටරක් විතර ඇවිල්ලා තියෙන තව ඉතින් ඇත්තටම ලොකු බ්ලොක් එකක් අපි යන පැත්තේ නෑ ඒකේ ඒ ඔපොසිට් සයිඩ් එක අනිත් පැත්තේ තියෙන්නේ ඉතින් මොකක් හරි ඉතින් කරදර විපත් සිද්ධ වෙන්න එපා කියලා තමයි කියන්නේ කවුරුත් මිනිස්සු කාටත් එහෙමයි ඉතින් දුකයි ඒ වුණාට ඉතින් යම් සිද්ධියක් සිද්ධ වෙලා තියෙන කියන එක අපිට පේනවා ඉතින් ඉතින් කිලෝමීටර් ඉතින් 400 ගණක් විතර යන ගමනේ අපි දැන් හයිවේ එකේ කිලෝමීටර් ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 11ක බිංගියකින් ආවා ටනල් එකකින් ආවා කිලෝමීටර් 11යි ටනල් එකේ දුර කිලෝමීටර් 11ක තියෙන ටනල් එක ඉතින් ඇතුළේ ඉතින් විශේෂ මේකක් නැහැ ඉතින් ලයිට් දාලා තියෙනවා ඒක ඉතින් විනාඩි 11න් වගේ ආවා එළියට කිලෝමීටර් 11 ස්පීඩ් එන්න පුළුවන් ඉතින් වාහනත් අඩුයි වාහන අඩුයි අද ගොඩක් පාරේ ඉතින් අපි දැන් ඉන්ට්‍රස්ට් එක දැම්ම නම් යන්න දැන් අපි පාකින් එකට දානවා කෑමට ඒකල ඉවර වෙලා චුට්ටක් රෙස්ට් එකක් කරගෙන යනවා ඉතින් බලමු තව ඉස්සරහදී හම්බ වෙමු තව වීඩියෝ වලින් තව ඉස්සරහදී මේ හරි නම් හිම අඩුයි මොකද අපි ඉන්න පැත්තේ තව හිම වැඩි කන්දකට අවුවටලා තියෙනවා පේනවා ඔයගොල්ලෝනේ මම දැන් මේ ලස්සනයි ඉස්සර කන්දට අවුවටලා තියෙනවා මේ පැත්තේ යුරෝපායගෙන එනවා අපි රෑ තමයි පිටත් උනේ තව ඉස්සරහට ඉතින් අපි ලස්සන තැන් වලදී හමු වෙමු එහෙනම් මගේ TikTok channel බලන YouTube channel බලන ඔයගොල්ලොන්ට සියලු දෙනාටම ඉතින් දැනගැනීමට ඉතින් මේ වගේ දේවල් මම නිතර ඉදිරිපත් කරනවා ඉතින් ඉස්සරහට සියලු දෙනාටම ඉස්සරහට හරි ලස්සනයි ඒනවනේ කඳු වලට අවු වැටලා තියෙනවා වීඩියෝ එක නවත්තන්න දෙන්නෙත් නැහැ දැන් ඉස්සරහට අපි හම්බ වෙමු